හායි ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට චූටි ළමයිගේ ඇඳුම් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. චූටි අයගේ ස්කිනි තියෙනවා, ගවුන් තියෙනවා, ෂෝට් තියෙනවා, ටී-ෂර්ට් තියෙනවා. ඉතින් රුපියල් 50 ඉඳලා අද ඇඳුම් තියෙනවා. ඔන්න අලුත් අවුරුද්දට කාට හරි තෑගි දෙනවා නම් චූටි ළමයිට මං ගාව ඇඳුම් ගොඩාරියක් තියෙනවා. ඔයාලට ඕඩර් එකක් දාන්න පුළුවන්. ඊට කලින් මං මගේ ළඟ තියෙන ඇඳුම් ඔයාලට පෙන්නන්නම්. මම මෙතන මේ විදියට තියාගත්තේ ඇඳුම් ටික ඔයාලට පෙන්වන්න ලේසි වෙන්න. ඉතින් මම පටන් ගන්නම් ගවුම් වලින් පටන් ගන්නම්. ඉස්සෙල්ලම ගවුම් වලින් පටන් ගන්නම්. ලින රෙද්දෙන් තියෙනවා ස්මෝල් සයිස් ගවුමක් මම පෙන්වන්නම්. මේකේ පටිය ගෙට ගහලම පෙන්වන්නම්. මේකේ පටිය ගෙට ගහලා තිබ්බේ නැහැ. මෙන්න මේ ගවුම. හරිම ලස්සනයි මේ ගවුම. ලිනන් රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ. අවුරුද්දත් එකමාරත් අතර වගේ පුළුවන්. කෙට්ටු ළමයෙක් නම් අවුරුදු දෙකක් වගේ පුළුවන් මේක. මේක වෙන්නේ 490ක් පමණයි. මේක වෙන්නේ 490යි. ඊළඟට තියෙනවා ඒකේ පාට. ඒකේ තියෙනවා ලිනන් රෙද්ද දැන් උඩ මේකේ දම් පාටනේ තිබ්බේ. මේකේ තියෙනවා මෙන්න මේ වගේ කලර් මම පෙන්නන්නම් එක. මේ වගේ තියෙනවා. මේ ඕන එකක් 490යි වෙන්නේ. ඔයාලට පුළුවන් ඕඩර් එකක් දානවා නම් ඔයාලගේ චූටි දෝනියට මේ වගේ ලස්සන චූටි ගවුමක් අරන් දෙන්න පුළුවන්. මේ බලන්න ලස්සන මේ ගවුම් වල. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරලා අක්කේ මේ ලිනන් රෙද්දෙන් මහපු චූටි අයගේ ගවුම කීයද? ඒක මට පොඩ්ඩක් එවන්න පුළුවන්ද කියලා අහලා. ස්මෝල් සයිස් එක තමයි 490. ඔන්න ඒක බං ඔයාලට පෙන්නුවා. ස්මෝල් සයිස් එක 490යි වෙන්නේ. ඊළඟට තියෙනවා මීඩියම් සයිස් එක. මීඩියම් සයිස් එකෙත් මම ලස්සන කලර් දෙකක් පෙන්නන්නම්. කලර් ටික ඔක්කොම පෙන්නන්නම් ඔයාලට. මේක තමයි මීඩියම් සයිස් එක. අවුරුදු 2ක් 3ක් අතර වගේ පුළුවන් මේක. මේ බලන්න ලස්සනයි, හරිම ලස්සනයි මේ කලර් මේ බලන්න හරිම ලස්සනයි. ඉතින් ඔයාලට මේ ගවුම ගන්නව නම් මේකත් ගන්න පුළුවන්. ඊළඟට ඒකේ තියෙනවා පාට. ඒකේ පාට මෙන්න මේ වගේ තියෙනවා. පාට ටිකත් මම පෙන්නන්නම්. ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඒකේ පාට. පාට ගොඩක් තියෙනවා. මේ ගවුමත් හරිම ලස්සනයි අනේ මේකත් හරිම ලස්සනයි. මේ ගවුමක් තියෙනවා. මේ ඔක්කොම මම ඔයාලට පෙන්වන්නේ මීඩියම් සයිස් එක. ඒකත් පුළුවන් අවුරුදු 3ත් 4ත් වගේ වයසේ ළමයිට. මේකේ මිල 520යි. ස්මෝල් සයිස් එක 490යි. මීඩියම් සයිස් එක 520යි වෙන්නේ. ඊළඟට ඒකෙම තියෙනවා ලාර්ජ් සයිස් එක. අවුරුදු 4ත් 5ත් අතර වගේ පුළුවන් චූටි කෙල්ලු පැටවුට. ගොඩාක්ම මහතයි නම් අවුරුදු 7 මේ 5 මං කියන්නේ නැහැ මේක. මට ෆොටෝ එකක් හරි එවුවොත් මට කියන්න පුළුවන් එයාට ඇද්ද කියලා. මේක තියෙනවා. මේකෙත් ලස්සන කලර් ටිකක් තියෙනවා. මේ තියෙන්නේ මේ හරිම ලස්සනයි. මේකෙත් කලර් තියෙනවා. මේ අනේ ඇත්තටම හරිම ලස්සනයි. මේ අලුත් ඇඳුම් අපි ගෙනාපු ඔයාලට අලුත් අවුරුද්දට තෑගි දෙන්නත් පුළුවන්. ඔයාලගේ චූටි දෝනිට ගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන ලාර්ජ් සයිස් එක මේ ගවුම ලාර්ජ් සයිස් එක වෙන්නේ 550යි. ඉතින් ඔන්න ඒකේ කලර් ටිකත් මම ඔයාලට පෙන්නුවා. ඊළඟට තව චූටි ගවුමක් තියෙනවා. මාස 9ත් අවුරුද්දක් අතර වගේ චූටි පැටවුට පුළුවන් මේ හරිම ලස්සනයි. හරිම ලස්සනයි ඒ ගවුනුත්. ඒක පුළුවන් මාස 9ත් අවුරුද්දක් අතර. ලොකු ගාණක් නැහැ. මේක ඇත්තෙන්ම ඔන්ලයින් මම බැලුවා. ඔන්ලයින් මම බැලුවා මේ ගවුම රුපියල් 300ක් වගේ වෙනවා. මේ වැඩිම මිල රුපියල් 300ක් වැඩි. ඒ කියන්නේ 300ක් 350ක් අතර වගේ වෙනවා. ඒකට මගේ ළඟ මේ ගවුම 230යි වෙන්නේ. මේ බලන්න හරිම ලස්සනයි. 230යි වෙන්නේ මේ ගවුම. මේ චූටි ලස්සන ගවුම් චූටි පැටවුට මේ ගවුමක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඉතින් ඒ ගවුම් ටික තියෙනවා. 230යි වෙන්නේ පෙන්නපු ඕනම ගවුමක්. ඊළඟට මොනවාද පෙන්වන්න ඔයාලට? ඊළඟට තියෙනවා චූටි කෙල්ලොන්ට ස්කිනි.
ස්කිනි තියෙනවා. මේ පේන්නේ ස්කිනි. මේවා 130යි වෙන්නේ. පේනවද ඔයාලට හරියටම? 130යි වෙන්නේ. මෙතනත් කලර්ස් ගොඩක් තියෙනවා. ඒ ඕනම කලර් එකක් වෙන්නේ 130යි. අන්න දැන් මම ඒ ස්කිනි එකත් පෙන්නුවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අලුත් ඇඳුම් මොනවාද ගෙනාවේ කියලා බලන්න. මොකද මම මේ වීඩියෝ එකක් කරලා දාන්නේ ඔයාලට ඇත්තටම ඇඳුම් ටික බලා ගන්න පුළුවන් නේ. එතකොට ඒක නිසා මම ෆොටෝ වලින් එවනවට වඩා ඇත්තටම ලස්සනයි. ඇත්තට මම මෙහෙම වීඩියෝ එකේ පෙන්නුවාම ඇඳුම් ලස්සනයි ගොඩක්. ෆොටෝ එකෙන් ඒ තරම් ක්වොලිටියක් ගන්න බෑ. මොකද මම ඔය සමහර කට්ටිය මේ ඇඳුම් විකුණනවා වෙන වෙන අයිටම් විකුණනවා එඩිට් කරලා. ඉතින් එඩිට් කරලා විකුණලා වැඩක් නැහැ නේ. එතන ඒ කියන්නේ ඇත්ත කලර් එක නෙමෙයිනේ තියෙන්නේ. ඉතින් ඔය මේ ෆොටෝත් මට එහෙම හදන්න තිබුණා. පුළුවන් හදන්නේ හැම දෙයක්ම මම දන්නවා. ඒ වුණාට එඩිට් කරාම මේ ෆොටෝ එකේ කලර් එක වෙනස් වෙනවා. එතකොට මම ඇත්ත දෙයක් නෙවෙයිනේ පෙන්වන්නේ වෙන දෙයක් යවන්නේ වෙන දෙයක්. හැබැයි වීඩියෝ එකක් කරාම ඔරිජිනල් ඇඳුමේ පාට ලස්සන හැමෝන්ටම පේනවා. ඉතින් මෙන්න මේ ස්කිනි එක තියෙනවා. ස්කිනි එකක් නෙමෙයි මේක මේ ආම් කට් එකක්. චූටි පුතාලට මේක වෙන්නේ 180යි. 180යි මේකත් පුළුවන් අවුරුදු 3-4 වගේ චූටි පුතාලට පුළුවන් 180යි වෙන්නේ. ඒකෙත් ලස්සන පාට ටිකක් තියෙනවා තරු එක්ක. මේ බලන්න මේකත් ලස්සනයි. නිල් පාටක් තියෙනවා, කොළ පාට තියෙනවා, කහ පාට තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේක වෙන්නේ 180යි වෙන්නේ. මේකෙත් තියෙනවා කොළ, නිල්, රතු, තැඹිලි ඒ වගේ කලර් ටිකක් තියෙනවා. ඉතින් හැම එකෙම ඔක්කොම පෙන්වන්න ඕනේ නැහැ නේ. ඔයාලට පාට තියෙනවා කිව්වම මේ තියෙන ඩිසයින් එක මේක වෙන්නේ 180යි. කැමති කෙනෙකුට මට කතා කරලා ඕඩර් එකක් දාන්න පුළුවන්. ඊළඟට පෙන්වන්නම් මම ඔයාලට තව ආම් කට් එකක් තියෙනවා. මේක නම් අවුරුදු 7-8 වගේ පුළුවන් 10ක් පුළුවන් කෙට්ටු පුතෙක් නම් මේ තියෙන්නේ ටිකක් ලොකු ආම් කට් එකක්. ඒකෙත් තියෙනවා වෙන වෙන ඩිසයින්. මේ බලන්න. ඒක වෙන්නේ 220යි මන් ළඟ. සාමාන්‍යයෙන් රුපියල් 450ක් විතර වෙනවා. ඔයාලා මේවා ගත්තොත් මොකද මම ඔන්ලයින් හැම තැනම මම බලලා තියෙනවා. මේ බාන හරිම ලස්සනයි. මේ ඇත්ත දම් පාට හරිම ලස්සනයි ඒක. 220යි වෙන්නේ මන් ළඟ ඔයාලට. ඉතින් මේ පුතාලට මේ පොඩි ළමයිට කොහොමද ගෙදරට අඳින්න ගොඩක් ඇඳුම් අවශ්‍යයිනේ. මම දන්නවා මටත් චුටි දෝනියක් ඉන්නවනේ පොඩි කෙනෙක්. ඉතින් එයාටත් මේ දවසකට ඇඳුම් දෙකක් තුනක් අනිවාර්යයෙන්ම මාරු කරනවා. යාළම තනියෙන් ගිහිල්ලා ඇඳ ගන්නවා. ඉතින් මේක ගන්න පුළුවන් 220යි වෙන්නේ ඒ ආම් කට් එක. ඒකත් හරි. ඊළඟට මම පෙන්වන්නම් ඔයාලට තව ආම් කට් එකක් තියෙනවා. ඒකත් පුළුවන් අවුරුද්දක දෙකක වගේ චූටි පුතෙකුට මේ තියෙන්නේ. ඒකේ කලර්ස් තියෙනවා, ඩිසයින් තියෙනවා වෙන වෙන. අවුරුද්දක දෙකක වගේ චූටි පුතෙකුට පුළුවන්. ඒක වෙන්නේ 150යි මන් ළඟ. මේ තියෙන්නේ මේ බලන්න මේ ලස්සනයි මේ නිල් පාට. මේකත් තියෙනවා කොළ පාට. ඒකේ කහ තියෙනවා. 150ට ඇත්තටම මේක ලාභයි. 150යි වෙන්නේ. ඉතින් ඒකෙත් පාට ටිකක් තියෙනවා මේ වගේ තව. කැමති කෙනෙකුට මගෙන් ඕඩර් එකක් දාන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එක දාලා කලින් වීඩියෝ එකත් එහෙම දාලා දවස් දෙකක් ගියේ නැහැ. ලාභම ඇඳුම් ටික ඉක්මනට ඩිපොසිට් කරලා කට්ටිය ගත්තා. ඉතින් ඔයාලට මේ ආම් කට් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ ආම් කට් එකක් ගන්න පුළුවන්. මට මේ කතා කරන්න මට WhatsApp message එකක් දාන්න. මම නම්බර එක උඩින් දාන්නම් ඔයාලට. නම්බර එක උඩින් දාපු ගමන්ම දුවලා ඇවිල්ලා WhatsApp එකට message දාන්න එපා මොනවාද තියෙන ඇඳුම් කියලා. දැන් ඔයාලා මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලා දන්නවා මොනවාද මන් ළඟ තියෙන ඇඳුම් කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට WhatsApp message එකක් දාලා අහන්න තියෙන්නේ අක්කේ මම බලන්නේ මගේ පුතාට මේ වයස මෙච්චරයි මගේ දුවට වයස මෙච්චරයි මෙන්න මේ ඇඳුම අක්කා පෙන්නුවා වීඩියෝ එකේ මට අන්න එහෙම කිව්වොත් මං හරියටම ඇඳුම මොකක්ද කියලා දන්නවා. ඊළඟට මම පෙන්වන්නම් ඔයාලට ගවුන් තියෙනවා. චූටි අයගේ ලස්සන ගවුන් ටිකක් තියෙනවා තව. ඒකෙත් ලොකු සයිස් පොඩි සයිස් තියෙනවා. අවුරුද්දක වගේ දෝනි කෙනෙකුට පුළුවන් මේ. අවුරුද්දක වගේ දෝනි කෙනෙකුට ඒකෙත් තියෙනවා පාට කහ තියෙනවා මේ නිල් ලස්සනයි මේ. කහ තියෙනවා
නිල් තියෙනවා. දම් පාටක් වගේ මේ පාටක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි වෙන්නේ. මේක 290යි වෙන්නේ. මේ බලන්න ඇත්තටම ලස්සනයි. 290යි වෙන්නේ මේ ගවුනුත්. ඔයාලට පුළුවන් මේවත් කැමති නම් මට කියලා කතා කරලා ඕඩර් එකක් දාගන්න. ඊළඟට තියෙනවා ඒ ගවුමෙම ටිකක් ලොකු සයිස් එක. අවුරුදු 3-4 වගේ දුවලට පුළුවන් මේක. 3-4 දුවලට අනිවාර්යයෙන්ම පුළුවන්. ටිකක් මහතයි නම් අවුරුදු 2 ළමයටත් පුළුවන්. මේ ගවුම තියෙනවා 390යි වෙන්නේ. ඒකෙත් අර වගේම ඒ කලර්ස් ටික තියෙනවා 390ක් වගේ චූටි මුදලක් වෙන්නේ. මේ බලන්න මේ නිල් පාට එක නම් ඇත්තටම ලස්සනයි. පේනව නේද? හරිම ලස්සනයි ඒ කලර් එක. ඉතින් ඒ ගවුමත් ඒ විදිහට මන් තියනවා. කැමති කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා ෂෝට් තියෙනවා. තව ෂෝට් ටික පෙන්වන්න කලින් මම ඔයාලට ස්කිනි ඔක්කොම ඉවර කරලා ඉන්නම්. තව ස්කිනි එකක් තියෙනවා චූටි දෝනිලාට ගෙදරට අඳන්න පුළුවන්. 120යි වෙන්නේ ළමයි. මේ බලන්න හරිම ලස්සනයි. 120යි වෙන්නේ මේක. නේ? ඒකෙත් තියෙනවා පාට ටිකක් කහ රෝස කොළ තැඹිලි වගේ පාට ටිකක් තියෙනවා. කැමති කෙනෙකුට ඒකත් මට කතා කරලා ගන්න පුළුවන්. තව ස්කිනි එකක් තියෙනවා. ඒක පුළුවන් අවුරුදු 4 5 6 වගේ ෂුවර් එකටම පුළුවන්. 7ත් පුළුවන් ගෙට්ටුයි නම් මේක ඇත්තෙම මේ අපේ දෝනිට මේක ලොකුයි. අපේ දෝනිට අවුරුදු 4යි තාම. මේක යාට ලොකුයි. ඒ කියන්නේ 5 6 7 වගේ මේක පුළුවන්. මේ බලන්න. ඇත්ත ලස්සන නිල් පාට, තැඹිලි පාට තියෙනවා, කහ පාට තියෙනවා, කොළ පාට තියෙනවා. මේක කීයද වෙන්නේ? මේක වෙන්නේ 180යි. මේ බලන්න. ඉතින් මේ වගේ ලොකු වයස් ළමයි කියන්නේ වයස වැඩි ළමයෙකුගේ සයිස් එකත් 180යි වෙන්නේ මල් ළඟ. කහ පාට. ඉතින් ඒකෙත් ඒ වගේ තියෙනවා. පාට ගොඩක් තියෙනවා ඒකෙත්. කැමති කෙනෙකුට අනේ ඉවර වෙන්න කලින් අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් කියන්න. ඉවර වුණාට පස්සේ මට මැසේජ් එකක් දැම්මොත් කියන්න වෙන්නේ අනේ ඒක නෑ නංගි කියලා තමයි. ඉතින් මේ කොළ පාටක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති කෙනෙකුට මේකත් ගන්න පුළුවන් 180ක් වගේ චූටි මුදලකට. ඉතින් මේන් 2-3ක් ගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයි මගේ ළඟ. මේක තියෙනවා. ඒකත් ඔන්න මම පැත්තකින් තියුවා. ඊළඟට තියෙනවා චූටි දෝනිලාට ටී-ෂර්ට්. චූටි දෝනිලාට ටී-ෂර්ට් තියෙනවා. මේ බලන්න. ටී-ෂර්ට් එකක් මේක. සාමාන්‍යයෙන් පොඩ්ඩක් පාරට කඩේකට වගේ යනකොට ඇඳගෙන යන්න පුළුවන්. පේනව නේද? ගමනක් යනකොට ඇඳන් යන්න පුළුවන්. ඒකෙම තියෙනවා තව කලර් එකක්. ස්ට්‍රෝබෙරි තියෙනවා. මේ බලන්න. මේක වෙන්නේ 260යි. ඉතින් ලොකු ගාණක් නැහැ. ඒකේ ඒ ඩිසයින් දෙක තමයි තියෙන්නේ. ස්ට්‍රෝබෙරි එකයි අනිත් මේ කලර් එකයි මේ ඩිසයින් එකයි තියෙන්නේ. 260යි වෙන්නේ. කැමති කෙනෙකුට මේකේ තව තියෙනවා. මම පෙන්නන්න මෙතන 2-3ක් තියාගත්තේ. ඒ කියන්නේ තියෙන කලර්ස් වලින් තමයි මෙතන තියාගත්තේ. කැමති කෙනෙකුට මේකත් කතා කරලා ගන්න පුළුවන්. මේකේ මං වයස කිව්වේ නැහැ නේද? මේකත් පුළුවන් අවුරුදු 5-6 වගේ වෙනකම් පුළුවන්. කෙට්ටු ළමයි නම් 10 වෙනකම්ම පුළුවන් මේකේ. ඒ කියන්නේ හැදෙනවත් එක්ක පොඩි ළමයිට පුළුවන් අනිවාර්යෙන් 10 වගේ වෙනකම් කෙට්ටුයි නම් ගොඩක්. ඒකත් හරි. තව ආම් කට් එකක් තියෙනවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන් ඉන්න. මොකද ෂෝට් ගොඩක් තියෙනවා. මම තාම පෙන්නුවේ නෑ ඔයාලට. අඩුවටමත් තියෙනවා මන් ළඟ ඇඳුම් රුපියල් 50ට ගවුම් තියෙනවා මන් ළඟ. මේ වීඩියෝ එක බලන්න ඔහොම මම පෙන්නනවා. ඊළඟට තියෙනවා මේ වගේ ආම් කට් එකක්. අවුරුදු 2-3 වගේ වයසේ ළමයිට පුළුවන් ඒක. මේ තියෙන්නේ. ඒකෙත් තියෙනවා කලර්ස් 3ක් තියෙනවා 4ක් තියෙනවා කොළ පාටක් තියෙනවා. ඒක වෙන්නේ ඔයාලට මේ බිල් එක මගේ අතේ ඇලුනා. ඒක වෙන්නේ 160ක්. නේ? හරිම ලස්සනයි ඒකත්. ඒක වෙන්නේ 160ක් වගේ චූටි මුදලක් ඔයාලට පුළුවන්. ඒකත් අවශ්‍යයි නම් මට කතා කරන්න. ඒකත් ඔන්න මන් තියුවා. ඊළඟට පෙන්නන්නම් චූටි පුතාලගේ ටී-ෂර්ට් තියෙනවා. මේක නම් හොඳ කොටන් ටී-ෂර්ට් එකක්.
හොඳ කොටන් කිව්වහම කට්ටිය හිතනවා ඇති දැන් මේක 500ක් 600ක් වගේ වෙනවා ඇති කියලා. අනේ නැහැ. මට දෙන්න පුළුවන් අඩුම මිලට මන් දෙනවා. මේ තියෙන්නේ හොඳ කොටන් ටී-ෂර්ට් එකක්. මේ බාන black and white එකක්. හරිම ලස්සනයි. මිල කීයක් වගේ හිතනවද? ලොකු ගාණක් නැහැ. 350යි වෙන්නේ. ලොකු ගාණක් නැහැ. 350යි වෙන්නේ හොඳ කොටන් ටී-ෂර්ට් එකක්. මේක කඩේ ඒ කියන්නේ අවිස්සාවේල බැලුවොත් මම හැමතැනම මගේ කඩවල වල මම බලලා තියෙනවා ඇඳුම් වල මිලවල් කොහොමද කියලා. අවිස්සාවේල බැලුවොතින් අනිවාර්යෙන් රුපියල් 700ක් විතර වෙනවා. මේකත් පොඩි ළමයෙක්ගේ කියලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක හොඳ ඔරිජිනල් කොටන් ටී-ෂර්ට් එකක්. පුතාලට දුවලටත් පුළුවන් මේකේ. දැන් මගේ දුවටත් මම මේකෙන් දෙක තුනක් ගත්තා. ගෙනාවු ගමන් මම අරන් තියුවා දෙක තුනක්. ඇත්තටම ලස්සනයි. මේ දුවලටත් පුළුවන්. දෙනිමට වගේ එහෙම අඳන්න පුළුවන්. ඒකෙත් තියෙනවා මම මේ කලර් ටිකක් පැකින් කඩලා ගත්තා ඔයාලට පෙන්නන්න ඕන නිසා තව කලර්ස් දෙකක් පැකින් කඩපුව තියෙනවා මේකක් තියෙනවා මේ බලන්න හරිම ලස්සනයි මේ කලර් එකක් තියෙනවා ඊට පස්සේ පැකින් කඩපු නැති ඒවයි තියෙනවා ටිකක් මේ කැමති කෙනෙකුට ගන්න පුළුවන් මේකෙත් තියෙනවා තව තියෙනවා මේකෙත් තියෙනවා ඉතින් කැමති කෙනෙකුට ඒකත් මගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. පුතාගේ වයස කියන්න මේක පුළුවන් අවුරුදු 4-5 පුළුවන්. මම මගේ දෝනිට ගත්තනේ. ඒක සයිස් එකක්. මේකෙත් සයිස් තියෙනවා. ලාර්ජ් තියෙනවා, මීඩියම් තියෙනවා. අවුරුදු 4ට මම ගත්තේ මම දුවට ගත්තේ මගේ මීඩියම් සයිස් එක. ඒක හරියට. එතකොට 6 අවුරුදු 5-6 වගේ ළමයින්ට පුළුවන් මේකේ ලාර්ජ් එක. පෙට්ටු ළමයෙක් නම් 7ත් පුළුවන්. ඉතින් මේක 350යි වෙන්නේ. ඔයාලට කැමති නම් මට WhatsApp message එකක් දාලා අකි චූටි ළමයිගේ අවුරුදු 4-5-6 හරි ඒක මතක නැත්නම් ඒත් කමන්නේ 350ට තිබිච්ච පොඩි ඇගේ ටී-ෂර්ට් මොනවාද කියලා අහුවොත් මට මේකෙන් මම ඔයාලට එවන්නම්. ඊළඟට ඒක ටී-ෂර්ට් එකක් ඉවරයි. ඊළඟට ෂෝට් පෙන්නන්නම්. ෂෝට් මේ මංගාව කැලි මුට්ටු කරපු ෂෝට් නන් නැහැ. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න නැහැනේ. ඒ කියන්නේ මේ ලිහනවා ඉක්මනට නිහනවා නූල් වල ප්‍රශ්න එනවා ඒක නිසා මම කැලි මුට්ටු කරපු මේ ෂෝට් ගන්න නැහැ. ඉතින් අපේ පුතාට ඇයි අපිට අරන් දෙන්න බැරි හොඳ දෙයක් නේද? ඒ නිසා තමයි මම කැලි මුට්ටු කරපු ඒවා ගත්තේ නැත්තේ. තව ස්කිනි එකක් තියෙනවනේ බලන්නකො මට ඒක මග ඇරුණා. තව ස්කිනි එකක් තියෙනවා දෝනි කෙනෙකුට. මේක තියෙනවා. ඒකේ පාට තියෙනවා තව තැඹිලි පාට. රෝස පාට හරිම ලස්සනයි අනේ මේවා මටත් හරි ආසයි මේවා දැක්කහම ඊළඟට මේවා දෝනෙට මේ පොඩ්ඩක් ටයිට් අපේ දෝනෙට පොඩ්ඩක් ටයිට් අවුරුදු 3-4 වගේ පුළුවන් හැබැයි 3-4 උනාට අපේ දෝනෙට නම් මේක පොඩ්ඩක් ටයිට් කියලා තමයි මම හිතන්නේ කොට වෙයි වගේ අපොඩම් උසයිනේ අනිවාර්යෙන් 2-3 පුළුවන් කෙට්ටු පුතෙක් නම් 4ක් පුළුවන් පුතා කියලා කිව්වට මේ දුවට ඉතින් පුතා කියලා කියන්නත් පුළුවන් නේ අපිට ඉතින් ඒකෙත් කලර්ස් ටිකක් තියෙනවා කැමති කෙනෙකුට ඒකත් අවශ්‍යයි නම් මට කියන්න. ඒකේ මිල කිව්වේ නෑ නේද මං ඔයාලට. ඒක වෙන්නේ 160යි. ඒ ස්කින් එක වෙන්නේ 160යි. ඊළඟට තියෙනවා කිට් එකක්. ඔයාලා හැමෝම දන්න කිට් එකක්. මේ ඇඳුම. මේක දන්නව නේද හැමෝම? මම පෙන්නන්නම් අරගෙන. එක කලර් එකක් අරන් පෙන්නන්නම්. මෙන්න මේ කිට් එක. කලිසමයි ආම් කට් එකයි තියෙනවා මෙන්න මේ කිට් එක හැමෝම දන්නවා චූටි බබාලට මේක ගන්නවා මේ කිට් එක වෙන්නේ 150යි ලොකු ගාණක් නෙමෙයි 150යි වෙන්නේ මේ කිට් එකම ගන්නව නම් ඒකේ තියෙනවා පාට තව ඉන්න මම පාට ටික පෙන්නන්නම් ඒකේ නෙල් තියෙනවා කහ තියෙනවා කොළ තියෙනවා ඒ සෙට් එකේ ඉතින් 150යි වෙන්නේ කිට් එකම කැමති කෙනෙකුට ඒකත් ගන්න පුළුවන් ඒක නම් තව ගොඩක් තියෙනවා ඕනම කෙනෙකුට සෙට් දෙක තුනක් වුණත් ගන්න පුළුවන් ඊළඟට ඒක හරි මේ තව සෙට් එකක් මම තියාගත්තා ඔයාලට පෙන්නන්න කිට් එකත් හරි ඊළඟට ෂෝට් තියෙනවා කකුල් නැති එක තියෙනවා අර මේ මෙන්න මේක ඒකෙත් තියෙනවා පාට නිල් තියෙනවා රෝස තියෙනවා කොළ තියෙනවා මම කොළ එකක් පෙන්නන්නම් ලස්සනයි නේද හරිම ලස්සනයි ඒක වෙන්නේ 85යි මේක වෙන්නේ කකුල් නැති එක 85යි ඊළඟට
ඒකම කකුල තියෙන එක තියෙනවා 90යි. නේ? රුපියල් 5ක වෙනසයි තියෙන්නේ. ලොකු ගණන් දාලා නැහැ. මේ වයින් ඇත්තටම ලොකු ගණන් දාන්නත් බෑ. චූටි පැටවුට අඳින්න අරන් දෙන්නේ. මට හම්බ වෙන ගාණෙන් රුපියල් 20ක් වගේ තමයි මේ චූටියාගේ ඇඳුම් වලට මම දාලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් ඊට වඩා මේවට දාන්න බෑ. මේ හරිම ලස්සනයි. අනේ බලන්නකො මේවා. ඉතින් ඒකෙත් තියෙනවා පාට සෙට් එකක්ම තියෙනවා. කැමති කෙනෙකුට ගන්න පුළුවන්. ඒ ෂෝට ඊළඟට තියෙනවා මේවා කෑලි මුට්ටු කරපුවා නෙමෙයිනේ. හොඳ ඇඳුම්නේ. ඔයාලා දන්නවනේ. ඊළඟට මේක තියෙනවා. මේ ෂෝටක් තියෙනවා. මේකක් තියෙනවා. මේක වෙන්නේ 120යි. කොටන් එකක් හොඳ කොටන් මුට්ටු කරලා නැහැ. 120යි වෙන්නේ. ඒකෙත් තියෙනවා පාට තැඹිලි, රෝස, කොළ, නිල් එකක් තියෙනවා. මේක මාස 9 අවුරුද්ද වගේ පුතාලට පුළුවන්, දුවලටත් පුළුවන්. ඉතින් ගෙදරට අඳන්නනේ. 120යිද මං කිව්වේ. ඔව් 120යි ඒක. ඊට පොඩි එකක් තියෙනවා 90ට. ඒකේ පොඩි එක තියෙනවා 90ට. මේ වීඩියෝ එකේ චුට්ටක් නවත්තන්න උනා. කරන්ට් එක ගියා. කරන්ට් එක ගිහිල්ලා ආවා. ඉතින් මේ ආවට පස්සේ තමයි මේ ආයෙ පටන් ගත්තේ. මං කොහෙද හිටියේ කියලාත් මට ෂෝට් නේ පෙන්න හිටියෝ. පොඩි ෂෝට් එකක් තියෙනවා. ඒක වෙන්නේ 90යි. 90යි වෙන්නේ. ඒකෙත් පාට ටිකක් තියෙනවා. මේ තියෙන්නේ ඒකේ පාට ටික. කැමති කෙනෙකුට ඒකත් ගන්න පුළුවන්. මේකේ සයිස් පුළුවන් මාස 6 9 වගේ වෙනකම් පුළුවන්. 90යි වෙන්නේ. ඒ ෂෝටත් හරි. ඊට පස්සේ තියෙනවා 130ට ෂෝටක්. මේක පුළුවන් අවුරුදු 4 5 6 වගේ සයිස් තියෙනවා. 130යි වෙන්නේ ඒක. ඒකෙත් තියෙනවා රෝස පාට, නිල් පාට, කොළ පාට මේ වගේ පාට සෙට් එකක්. ෂෝට් වලින් ඊළඟට තියෙනවා මෙන්න මේ ඔයාලා හැමෝම දන්නවා මෙන්න මේ කොටු මේ ෂෝට් දාන්නව නේද? මේ කොටු ෂෝට් දාන්නව නේද? මේකේ තියෙනවා සයිස් 4ක්ද කොහෙද තියෙනවා? මේ පොඩිම සයිස් එක නෙමෙයි ටිකක් ලොකු සයිස් එක මම මේ අරගත්තේ. මේකේ සයිස් තියෙනවා පොඩිම සයිස් එක 170යි වෙන්නේ. මේකේ රෙදි ಜಾති 3ක් තියෙනවා ළමයි. මේක ඔරිජිනල් කොටන් එක. අඩු රෙද්ද නෙමෙයි. ඒ කියන්නේ බාල රෙද්ද නෙමෙයි. හොඳ රෙද්දෙන් මහපු එක 170යි වෙන්නේ මේ පොඩි සයිස් එක. ඊළඟට රුපියල් 20ක් 30ක් වගේ එකකින් වැඩි වෙන්න තමයි තියෙන්නේ. ලොකු ගණක් නැහැ. ලොකුම සයිස් එක. ඒ කියන්නේ ෆ්‍රී සයිස් එක. මහත කට්ටියට උනත් අඳින්න පුළුවන්. අපිට උනත් අඳින්න පුළුවන්. 390යි වෙන්නේ. ලොකු ගණක් නැහැ. ඉතින් ඒ ෂෝට එහෙම පෙන්නුවා. ඊළඟට මට කියන්න තිබුණ දෙයක් කට්ටිය මේ COD එක ගැන කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ කට්ටියට ගොඩක් කට්ටියට බැංකුවට ය아가න්න අමාරුයි. ගොඩක් දුර තැන්වල ඉන්නව නම් පාරේ කියන්නේ ගමක ඉන්නව නම් ඇතුළට වෙන්න ඉන්නව නම් එයාලට ඇත්තටම මේ බැංකුවකට ය아가න්න එහෙම අමාරුයි. මොකද කට්ටිය මට ඩිපොසිට් කරන්න කැමති වුණාට ප්‍රශ්නේ තියෙන්නේ බැංකුවකට ය아가න්න බැරි කමයි. මොකද හැමෝටම ඔන්ලයින් මේ බැංක් ඩිජිටල් බැංක් එකක් නැහැ. එහෙම හදාගත්තත් එයාලට එකකින් සමහර අය දන්නේ නැහැ දාන්න කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම තීරණය කරා COD පහසුකම මගේ කස්ටමර්ස්ලට ලබා දෙන්න. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට මතක් කරන්න ඕනේ. COD දැම්මොත් අනිවාර්යෙන් කුරිය ගාස්තුව රුපියල් 50කින් හරි වැඩි වෙනවා. ඩිපොසිට් කරොත් පාර්සලයක් විදිහටනේ අපි යවන්නේ. ඒ කියන්නේ එතන ඊට පස්සේ අපි ඔයාලා අපිට සල්ලි ඩිපොසිට් කරාට පස්සේ අපි ඇඩ්‍රස් එක යොමේව ලියලා පාර්සලයක් විදිහට යවනවා. කවුරුවත් එකට ගෙවන්නවත් මුකුත් ඕනේ නැහැ. ඔයාලට ගන්න තියෙන්නේ නිකන් සල්ලි දෙන්න නැහැ. ඒ වගේ යවනකොට ඒ කියන්නේ ඩිපොසිට්නේ. එහෙම යවනකොට කුරිය ගාස්තු රුපියල් 50ක් 100ක් විතර අඩු වෙන්න පුළුවන්. COD දැම්මොත් ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 50ක් 100ක් විතර වැඩි වෙන්න පුළුවන්. ඒ ගන්න ඇඳුම් වල විදිය තමයි ඒක. ඒ කියන්නේ බර ඇඳුම් වල මිල ඒව මේ ගණනය කරනවනේ. දැන් කට්ටිය සමහර කට්ටිය මේ COD කියලා හිතාගෙන ඉන්නවා. දැන් බිස්නස් කරන කට්ටිය වුණත් මේ ට්‍රාන්ස්පෝර්ට් කුලියකුත් අය වෙනවා මේකට. COD පහසුකම කියලා කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකකුත් මේකට අය වෙනවා. ඉතින් එහෙම එතකොට කුරිය ගාස්තුව කියන්නේ වෙනයි ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ වෙනයි. ඒ දෙක එකතු කරාම එකතු වෙන මිල තමයි රුපියල් 350 400 450 ඒ අතර වෙන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් කරොත් වැඩිම 400 තමයි ගොඩක් ඇඳුම් ගත්තොත් මගේ.
ඒ කියන්නේ කිලෝ 1 වෙනකන් ගන්න පුළුවන් ඇඳුම් කිලෝ 1ක් වෙනත් ගන්න පුළුවන් මේ ලොකු ගාණක් යන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙකුට ඔන්න දැන් මං COD පහසුකම ලබා දෙනවා. කැමති කෙනෙකුට ඩිපොසිට් කරන්නත් පුළුවන්. ඒක ඔයාගේ තීරණේ. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. අපේ ෂොප් එක තියෙන්නේ අවිස්සාවිල කුඩගම පාරේ. දැන් කවුරු හරි කෙනෙක් මගේ ෂොප් එකට එන්න පාර අහනවා. මං කියනවා අවිස්සාවිල කුඩගම පාරේ ෂොප් එක තියෙන්නේ. කුඩගම කොහෙද කියලා ඇහුවාම ඉතින් මං මේ කෝවිල ගාව මෙහෙමයි කියලා මං කියනවා. එහෙම කිව්වහම දැන් මන් දන්නෙත් නැහැ සමහර වෙලාවට මට කෝල් අරගෙන අක්කා මම මේ මග ඉන්නේ මං පාරක්වත් හරියට දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා. මේ ගොඩක් දුර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම එන්න එපා. එහෙම එන්න එපා. එනවනම් අනිවාර්යෙන් මට WhatsApp message එකක් දාන්න. මම දැනුත් නම්බර එක දාන්නම් ඔයාට. WhatsApp message එකක් දාලා අහන්න අක්කා මට ඔයාලගේ shop එකට එන්න ඕන කොහොමද එන්න පුළුවන් කියලා වගේ විස්තර අහන්න. එතකොට අන්න යාට මම දැන් WhatsApp එකේ call වලට මට answer කරන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ පොඩි කට්ටිය ඉන්නවා ගෙදර වැඩ තියෙනවා මේ පාසල් හදන්න තියෙනවා ඇඳුම් වල ෆොටෝ ගහන්න තියෙනවා ඉල්ලන අයට මැසේජ් දාන්න තියෙනවා ඒ ඔක්කොම කරන අතරේ shop එක කරනවා අපි ඒ අතරේ මේ කෝල් එකේ ඉන්න ගියෝතින් දවසකට කෝල් 200ක් විතර එනවා රත්තරනේ මට ඒ ඔක්කොම ආන්සර් කරන්න වෙලාවක් නැහැ එකටත් වෙලාවක් එයි දවසක අපි පොඩ්ඩක් උඩට ගියහම මට ඉඳගෙන කෝල් වලට ආන්සර් කර කර ඉන්න අවස්ථාවක් එයි ඉතින් අපි දිනු වුණොත් නේද තාම ඉන්නේ අපි පොඩි මට්ටමකනේ ඉතින් තාම නම් එහෙම වාතාවරණයක් නැහැ එහෙම වෙලාවක් නැහැ මට කෝල් ආන්සර් කරන්න ඒ නිසා තමයි මං කියන්නේ කවුරු හරි ෂොප් එකට එනවනම් මට කියන්න මම ෂොප් එකට එනවා. කලින් දවසේ මට මැසේජ් එකක් දාන්න අක්කේ ඔයාලගේ ෂොප් එකට එන්න පාර කියන්න පුළුවන්ද කියලා ඇහුවාම මං එයාට මගේ නම්බර් එකක් දෙනවා කතා කරන්න පුළුවන් නම්බර් එකක්. මොකද මේ කියන්නේ මම අනිවාර්යෙන් ඒක ආන්සර් කරනවා. ඒක හැමෝටම මට මේකේ දාන්න බෑ වීඩියෝ එකේ. මොකද ඊට පස්සේ කරදරයි. ඒක ඔයාලට තේරෙනවනේ. කියන්නේ ඇඳුම් ගන්න ආවේ නැතත් නිකන් හැමතිස්සෙම ඔකට කෝල් ගන්නවා. ඉතින් එහෙම කරදරයක් නේ අපිට. ඒක නිසා ඇත්තටම එන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට කියන්න යාට මම නෝමල් නම්බර් එකක් දෙනවා කතා කරන්න. ඒ නම්බර් එකට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ෂොප් එකට එන්න පුළුවන්. මොකද උදේ වරුවේ අපි ෂොප් එක වහලා. හවස තමයි ෂොප් එක අරින්නේ. නමුත් ඇඳුම් බලන්න පුළුවන් ඔයාලට උදේ ආවත් හවස ආවත් පහෙන් ඉස්සෙල්ලා ආවත් ඇඳුම් බලන්න පුළුවන්. ගෙදර තමයි ඇඳුම් තියෙන්නේ. එක දෙයක් කියන්න ඕනේ අපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න කියලා කියන්නේ මම යනවා උදේ මොන්ඩිසෝරියට යනවා ආයෙ 11 මාට මොන්ඩිසෝරියට යනවා දුවව ගන්න එයා එක්කන් ආවම යාව නාවල කවල පොවල එයාගේ දේවල් තියෙනවනේ චූටි කට්ටිය ඉන්න අම්මලා විදියට ඔයාලත් දන්නවා ළමයෙක් ඉන්නකොට එක්කෙනෙක් නෙවෙන්නේ මට තව කෙනෙක් ඉන්නවනේ ඉතින් ඔයාලත් දන්නවා හරි අමාරුයි දැන් කඩයක් කරගෙන හිතන්නකෝ දැන් මේ ෆොටෝ ගහගෙන මේ මැසේජ් යවාගෙන ඉතින් ඔහොම ඉන්නකොට වෙලාවක් හදාගන්න අමාරුයි කෙනෙක් ඇවිල්ලා මේ මම දන්නෙත් නැහැ දැන් මම ප්ලෑන් කරන් ඉන්නවා මොන්ඩිසෝරියට යන්න. හිතන්නකෝ පෙර පාසලට යන්න මං හිතන් ඉන්නවා දැන් 11යි කාලය වෙලාව කවුරු හරි කෝල් කරනවා මට අක්කා මම මේ කොයිල ගාවේ ඉන්නේ කොහොමද ෂොප් එකට එන්නේ? මොකද්ද මං කියන්නේ යාට? මට කියන්න තියෙන්නේ එහෙමනම් ඉතින් පොඩි වෙලාවක් ඉන්න. පොඩි වෙලාවක් කියන්නේ ඉතින් අපේ කෙල්ල මේ මොන්ඩිසෝරිය අරන ගමන් එන්නේ නැහැ. 11 මාර 11:40 විතර වෙනවා මොන්ඩිසෝරිය අරිනකොට. හැබැයි යා 12 මාර විතර වෙනකම් මං යාට සෙල්ලම් කරන්න දෙනවා එතන. මොකද මේ ගෙදර ආවහම අපි තාප්ප වලින් වට වෙලා මුකුත් යාලට සෙල්ලම් කරන්න එහෙම තැනක් නැහැ. ඉතින් මොන්ඩිසෝරියේ දැන් උදේට ගියහම එහෙම ගොඩක් වෙලා සෙල්ලම් කරන්න නැහැනේ. ඒක නිසා අවසර අනිවාර්යෙන් 12 මාර විතර වෙනකන් එයා සෙල්ලම් කරනවා. ඉතින් එයා සෙල්ලම් කරලා ගෙදර ආවහම එයාව නාවලා එයාට කවලා එයාව පිළිවෙලක් කරාට පස්සේ අපිටත් ඉතින් තියෙනවනේ ඉතින් ඒ කියන්නේ අපිත් ඒ වෙලාවටනේ කෑම කන්නේ. ඉතින් ඒ ඉතින් ගෙදර මං විතරක් නෙවෙයි අනිත් තව ළමයි ඉන්නවා මහත්තයා ඉන්නවා. ඉතින් යාලටත් කන්න බොන්න දීලා ඒ වැඩ ටික ඉවර වෙනවා අඩුම ගානේ දෙකවත් වෙනවා. ඔන්න දෙකෙන් පස්සේ මට පුළුවන් එයාට ඇඳුම් පෙන්නන්න. එතකොට අර 11යි කාලට කෝල් කරපු කෙනා දෙකෙන් පස්සේ වෙනකන් එයා රස්ති ආදු වෙනවා. ඉතින් එහෙම රස්ති ආදු වෙන්න කැමති නම් මට කමක් නැහැ නොකිය ආවට එහෙම රස්ති ආදු වෙන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට මං එන්නද කියලා අහලා මං මේ කියන්නේ ප්‍රයිවට් නම්බර් එකක් දුන්නට පස්සේ ඒකට කතා කරලා පාර අහගෙන එන්න. අර විදියට නම් එන්න එපා. එහෙම ඇවිල්ලා මට දොස් කියන්නත් එපා. ඇත්තේම මට කියන්නේ සමහර වෙලාවකට පිස්සු හැදෙනවා මේ දේවල් ඔක්කොම මැනේජ් කරගන්න ගියාම පොඩි කට්ටියත් එක්ක අයියයි නංගි දෙන්නත් එක්ක වලි කොයි වෙලෙත් වලි මොනවා හරි දෙයකට මේ මොනවා හරි දෙයකට කෑ ගහතුවා බං ඕගොල්ලෝගේ වල්ලලත් එහෙම ඇති දන්නවනේ මේ මම දැන් වීඩියෝ එකක් කරන්න උනත් මට වෙලාවක් එන්නේ හරියට ඇඳුමක ෆොටෝ එකක් ගහන්න මේ පැත්තෙන් ඇඳුම හදලා ඉවරලා මෙහෙන් ෆෝන් එක ගන්නකොට ෆොටෝ එකක් ගහන්න
අර පැත්තෙන් ඇදුම ඇදගෙන යනවා. ඉතින් මම ෆොටෝ එක ගහන්නේ කොහෙද එතකොට? ඉතින් ළමයි එක්ක කරගන්න අමාරුයි දේවල්. එතකොට පිස්සු හැදෙනවා. ඉතින් ඒ හන්ද ඔයාලත් මට උදව්වක් කරන්න, මාත් ඔයාලට උදව්වක් කරනවා. ඇඳුම් වලින් සාධාරණ මිලක් කරනවා. ඒ වගේම ඇඳුම් වලින් විතරක් නෙමෙයි 10,000ට වැඩියෙන් බඩු ගන්න ඕන කෙනෙකුට චූටි ගිෆ්ට් එකක් මම දෙනවා. ඒ වගේම උදව්වක් කිව්වහම මට මතක් වුණේ මේ මගේ වීඩියෝ එක සමහර විට එයා බලනවත් ඇති. එයා කියලා තිබුණා අක්කා මට අයින් කරන ඇඳුම් මොනවා හරි දෙන්න පුළුවන් නම් මෙහෙමයි කියලා. මම එයාගේ නමක් ගමක් කියන්නේ නැහැ. එහෙම බැහැරි මට කියන්න. ඉතින් මම එයා මගෙන් ගවුමකුයි අය ස්පීකර් එකකුයි ගත්තා. මම එයාට මගේ ගානේ ඇඳුම් පොඩි ඇඳුම් ටිකක් නිකන් එයාට යැව්වා. ඉතින් ඒ වගේ දෙයක්ත් මගේ අතින් වෙනවා. ඇත්තෙම කරුණාවන්ත නැති බැරි කෙනෙක් වුණොත්. ඒ කියන්නේ සමහර අය ඉන්නවා මැසේජ් ඇත්තටම හැමෝම කියලා කියන්නේ මගෙන් ගොඩක් කට්ටිය ඇඳුම් ගත්තා. මං ගැන වර්ණනා කරා, මගේ වීඩියෝ ගැන වර්ණනා කරා, මගේ ඇඳුම් ගැන වර්ණනා කරා. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම දෙවැනි තුන්වෙනි පාරත් මගෙන් ඕඩර් දාපු කට්ටිය ඉන්නවා ඒ විදිහට. එයාලට ගොඩාක් ස්තුතියි. ඇත්තෙන්ම එයාලා කරගෙන යන ඒ ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එයාලට. ඉතින් ඒ වගේ කරුණාවන්ත අය ඉන්නවා. සමහර අය ඉතින් يعني මැසේජ් එකක් දැම්මත් කොපුතේ මැසේජ් එකක් දැම්මත් හායි කියලා දානවා. මං ඉතින් මට ඉතින් ඒකට හායි කියලා දැම්මා කියලා ඉතින් මම දන්නේ නැහැ ඉතින් මේ WhatsApp මැසේජ් එක කොහෙන් හරි කාට හරි අහුවෙලා එපා පුතේ එපා පුතේ වීඩියෝ එකක් කරනවා. ඒ ඉතින් මේ මන් දන්නේ නැහැ කාට හරි කොහෙන් හරි WhatsApp නම්බර එක හම්බෙලා මේ නිකන් හායි කියලා දැම්මත් දන්නේ නැහැ. ඉතින් මොනවා හරි ඇඳුම් මොනවා හරි අවශ්‍යයි නම් අනිවාර්යෙන් ඒකේ නම් මට කමෙන්ට් එක විදිහට දාන්න. අක්කේ මං ආවේ ඇඳුම් බලන්න. අක්කේ ඔයාලා ඉතින් කාට හරි එහෙම එන්න අවශ්‍යයි නම් මට කතා කරලා මගේ ප්‍රයිවට් නම්බර් එක ඉල්ලගෙන ඉවරලා මට කෝල් එකක් දීලා පාර අහගෙන එන්න. ඇත්තෙම නොකිය නම් එන්න එපා. නොකිය ඇවිල්ලා අතරමං වුණා රස්තිය අදුනා කියලා මට දොස් කියන්නත් එපා. මොකද මට එහෙම ටයිම් එකක් හදාගන්න නැහැ. එහෙම නොකිය ආවොත් ඉතින් ඒ වගේ ඇඳුම් තියෙනවා. තව මේ මම ඊයේ ඕඩර් එකක් දාලා ඒක මට ඒ කියන්නේ ගොඩක් කල් දාලා තිබුණේ. මම ඊයේ මට ආවේ ඕඩර් එක සවුන්ඩ් ස්පීකර් වගේ මේ බෆල් මයික් වගේ දේවල් ගෙනාවා. තාම බිල් කරන්නේ අලුත් ඒවා ගෙනාවා. මේ ලොකු උස ඒවා තියෙනවා. ලයිට් පත්තු වෙනවා. ලයිට් එක ඇත්තටම හරිම ලස්සනයි. කඩේ අපේ කඩේටම ඇවිල්ලා කියලා තියෙනවා. කඩේ ඒවා රුපියල් 7,000ත් 8,000ත් 9,000ත් අතර තමයි වෙන කඩවල වල විකිනෙන්නේ. අපි ළඟ 4,700කට වගේ පොඩි මුදලකට ගන්න පුළුවන් ලයිට් පත්තු වෙන බෆල්. ඉතින් ඒ වගේ බෆල් තියෙනවා පොඩි මේ කියන්නේ 4,700 මං කිව්වේ වැඩිම මිල. ඊට අඩුවෙන් මේවල් තියෙනවා අපෙන් ගත්තු කට්ටියක් ඉන්නවා කියලා අඬනවා. ඉතින් අදට මේ වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට. බුදු සරණයි.